ඉතින් මම අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ මොබයිල් වලට රිලීස් වෙයි කියලා හිතපු නැති සුපිරිම ගේම් එකක්. ඒ තමයි Red Dead Redemption කියන සුපිරිම ගේම් එක. මේ ගේම් එක Rockstar විසින් නිකුත් කරපු සුපිරිම PC ගේම් එකක්. මේ ගේම් එක ගැන දන්නේ නැති අය නැති තරම් මේ ගේම් එකත් GTA 5 වගේම ගොඩක් ප්‍රසිද්ධ ගේම් එකක්. මේ ගේම් එකත් කලින් PC ගේම්ස් වලට පමණක් තිබුණා. නමුත් ඔන්න දැන් මොබයිල් වලටත් ඔෆිෂියලි Red Dead Redemption ගේම් එක රිලීස් වෙනවා. දැන් ඉතින් මේ ගොඩක් PC ගේම්ස් මොබයිල් වලට රිලීස් වෙනවා. ඒක නිකන් හරියට ට්‍රෙන්ඩ් එකක් වගේ. මේ ළඟදී ආව Hitman Absolutions ඊට පස්සේ WWE 2K25 මේ වගේ ගේම්ස් මොබයිල් වලට රිලීස් වුණා. ඔන්න දැන් ඔයාලට Red Dead Redemption ගේම් එකත් මොබයිල් වලට රිලීස් වෙනවා. මම ඕගලන්ට අරන් ඇවිල්ලා තියෙනවා මේ ගේම් එක ප්ලේ කරන්න අවශ්‍ය RAM එක, ස්ටෝරේජ් එක, chipset එක වගේම ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය දේවල් වගේම ගේම් එකේ රිලීස් ඩේට් එක ගැන මේ හැමදේම මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනේ තමයි ඔයා අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගන්න. අපි යමු ගේම් එකට. Red Dead Redemption game එක Android සහ iOS යන දෙකෙන්ම රිලීස් වෙනවා. නමුත් ඉස්සෙල්ලාම Android version එක තමයි රිලීස් වෙන්නේ. ඊට පස්සේ තමයි iOS වලට රිලීස් වෙන්නේ. මේක Android version එක රිලීස් වෙන්නේ දෙසැම්බර් 2 වෙනිදා. ඒකම iOS එක රිලීස් වෙන්නේ දෙසැම්බර් 4 වෙනිදා. ඉතින් පොඩි වෙනසක් තියෙනවා දවස් දෙකක වගේ. ඉතින් මේ ගේම් එකේ single play mode එක fully campaign ඔයාලට play කරන්න පුළුවන්. ඒ වගේම ගේම් එකේ multiplayer mode එකක් අන්තර්ගත වෙන්නේ නැහැ. සම්පූර්ණ offline තමයි ගේම් එක play කරන්න තියෙන්නේ. ඉතින් ඒක හොඳයි Play Store එකෙන් download කරගත්තා play කරා. ඉතින් ඊළඟට ඔයාට මේ ගේම් එක ප්ලේ කරන්න අවශ්‍ය පළවෙනි දේ තමයි Netflix subscription එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. මොකද කියනවනම් Red Dead Redemption එකේ Netflix version එක තමයි රිලීස් වෙන්නේ. මෙයාලා තමයි මේක රිලීස් කරන්නේ. ඒ වගේම ගේම් එකේ size එක පැත්තට ගියොත් ගේම් එකේ size එක GB 3.1ක්. ඒ වගේම mobile developer team එක ගැන කතා කරොත් Double Eleven සහ Cast Iron Games developer team එක තමයි ගේම් එක රිලීස් කරන්නේ. ඊට අමතරව මේකේ හොඳ touch pad එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි යමු මේකේ mobile requirements මොනවද බලන්න. Android අවශ්‍ය requirements තමයි RAM එක අනිවාර්යෙන් 8GB තියෙන්න ඕනේ. ඊට පස්සේ Android version එක 13 plus වෙන්න ඕනේ. ඒකම mobile processor එක ගැන කතා කරොත් Snapdragon 18 plus gen chipset එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ MediaTek Dimensity ගැන කතා කරොත් 9000 වෙන්න ඕනේ. ඒ වගේම iOS පැත්තට ගියොත් එහෙම iOS version එක 18 plus වෙන්න ඕනේ. ඉතින් ඔය තමයි මේකේ mobile requirements. මම ඔයාලට description එකේ link එකක් දාලා තියෙනවා. game එකේ link එක Play Store එකට ගිහලා per register වෙන්න පුළුවන්. game එක ඔයාලට වැඩ කරනවා නම් අනිවාර්යෙන් per register කියලා බටන් එකක් පෙන්නයි. එහෙම වැඩ කරන්නේ නැත්නම් ඔයාලට error එකක් පෙන්නයි. ඉතින් අතර වීඩියෝ එක ඉච්චරයි. happy gaming. ජය ජය වේවා.